ආ බලමු මේ වෙලාවේ විකෘතියෙන් ඉන්න කෙනෙක්. හවුනා. නැගිටින්න කන්නාඩි ඒ බෙදීම V අනුපාතය අඩු වෙනකොට පේනවා වැඩි. උඹ ඒවා තේරුම් ගන්න ඕන. චූටි මහත්තයා කියන්න බෑ චූටි මහත්තයා. උඹ මතක තියාගන්න ඕන මාවේ මම උඹට චූටි මහත්තයා කිව්වා කියලා. අම්ල වැසි ඒක තමයි. හෙන ගහන්න ඕන. අකුණු ගැසීම. very good. වාඩි වෙන්න. හෙන ගහන ගානේ ගෙදර කට්ටියට කියනන ඕන් නයිට්‍රජන් නයිට්‍රේට් නෑ. එතකොට ඇමෝනියත් කොහෙමද ඉන්න ඕන? පසේමයි වතුරේ දිය වෙන හින්දා ඇමෝනියම් හැදෙනවා. ඕකට තමයි කිව්වේ ඇමෝනිකරණය. කොබන් හයියෙන් කියන්නේ ඇමෝනිකරණය. කොබන්ද දැන් ආයෙ ලිස්ට් එක කියාගෙන යන්න පල්ලෙහාට. වායුගෝලීය නයිට්‍රජන්, නයිට්‍රයිට්, පසේ කාග තුල ප්‍රෝටීන, සතුන් තුල ප්‍රෝටීන, එන ඊට පස්සේ ඇමෝනියම් වෙනවා. ලේසිනේ. ප්‍රෝටීන කැඩීම මොකද්ද? ප්‍රෝටියොලිසිස්. ඇමයිනෝ අම්ල වලින් ඇමෝනියම් හැදෙන එක. ඇමෝනිකරණය. ඊට පස්සේ ඔය මෙහෙම පැන ඉන්න දෙයක් නැහැ. මෙහෙම එන්න පුළුවන්කම තියෙනවා. කොහෙද යන්නේ? මෙහෙම එන්න පුළුවන්කම තියෙනවා සෙනිකව. තේරුණා? කොහොමද? බලමු එක කියන්න බැරි එකක් අල්ලගෙන අපි බලමු මේක මොකක් හරි ක්‍රමයකට විසඳ ගන්න. බලමු මේක විසඳ ගමු කොහොම හරි. බලමු මේ වෙලාවේ විකෘතියෙන් ඉන්න කෙනෙක්. මලියදේව. හවුනා. නැගිටින්න කන්නාඩි. නැගිටින්න. හරි. ඔයා දන්නවද අහුන හේතුව? වටේ කරකුණා නේද? ඒකනේ. ඒ බෙදීම V අනුපාතය අඩු වෙනකොට පේනවා වැඩි. උඹ ඒවා තේරුම් ගන්න ඕන. හරි. චූටි මහත්තයා කියන්න බෑ චූටි මහත්තයා. උඹ මතක තියාගන්න ඕන මාවේ මම උඹට චූටි මහත්තයා කිව්වා කියලා. හරි. චූටි මහත්තයා කියන්න මේක කොහොමද වෙන්නේ? අම්ල භස්ම. අම්ල වැසි. දන්නේ නේ. ඒක තමයි. හෙන ගහන්න ඕන. අකුණු ගැසීම. very good. වාඩි වෙන්න. ඒක තමයි මම ඔයාලට කියන්නේ ආයේ මුණ ගැහෙන්නේ මෙහෙම ඉගෙන ගන්න. මේ උපකාර මතක තියාගන්න. මේ අන්තිම නවතන උපකාර ටික හොඳට ඔළුවේ තියාගන්න. අපි මෙහෙම දෙයක් කරගත්තා කාලෙක කියලා. ආයේ හම්බෙන්නේ නැහැ ඒක ඇත්තටම කියන්නේ. හේතු ඇතුවමයි කියන්නේ ඇත්තටම ලැබෙන්නේ නැත. කැම්පස් ගිහින් බලන්නකෝ. හරියට මත හරිනේ? හෙන ගහන ගානේ ගෙදර කට්ටියට කියනන ඕන් නයිට්‍රජන් නයිට්‍රේට් නෑ.
එතකොට මෙතන මේ නයිට්‍රජන් තිර වුණේ මේ නයිට්‍රජන් තිර වුණේ මේක අතරින් එක්තරා නයිට්‍රජන් තිරවීමනේ ඉන්නේ තිර කිරීමක් කියන්නේ. මේ නයිට්‍රජන් තිර වුණේ ජීවීන්ද ජීවීන් විසින්ද අජීවීය විසින්ද? ඔව් මේ ශුද්ධ ජීවීන් එක තුල හේනයක් පාත් කරගන්නේ. ඒ නිසා මේකට කියන්නේ ජෛවද අජෛව නයිට්‍රජන් තිර කිරීම. අජෛව නයිට්‍රජන් තිර කිරීම. ඊළඟ තව පුළුවන් ඕනනම් ෂේප් එකේ මේ නයිට්‍රේට් වලින් කඩ නයිට්‍රජන් කරලා වායු ගෝලයට යවන්න.